හායි ගයිස් එන්න අද මාත් එක්ක මගේ හවස් වරුව ගෙවුන විදිය බලන්න. මං දැන් තමයි ඔෆිස් එකෙන් පිටත් වෙන්නේ. මං ඕෆ් වෙනකොට 5:20 විතර ඇති. ඊට පස්සේ හෙම්මුන් මං ආවා මගේ ෆෝන් එකට කේබල් එකක් ගන්න. ඉතින් මෙන්න මේ කඩෙන් මම කේබල් එක අරගෙන ඊට පස්සේ ගියා හවසට තේ බොන්න කන්න මොනවා හරි ගන්න. හැබැයි මම විතර බන් එකයි ක්‍රීම් බනිස් දෙකයි විතර බන් එකයි ක්‍රීම් බනිස් දෙකයි ඔව් දෙකයි මේ කට්ලට් තියෙන මේ මොනවද විතරද මේක නිකන් එහෙනම් මේකෙන් තුනක් දෙන්න ඒකෙන් හතරක් දෙන්න අපේ ගෙදර සමාජික පිරිස වැඩි නිසා මං ඉතින් ටිකක් වැඩිපුර කන්න දේවල් අරන් ගියා. ඊට පස්සේ මට සබනුයි තව පොඩි බඩු වගයක් කන්න තිබුණු නිසා මං ඊ ළඟම තිබුණ මිනි සුපර් මාකට් එකකට ගියා. රෑට නූඩල්ස් දාලා සුප් එකක් හදන්න ආසාවක් ඇවිල්ලා මං ඉතින් නූඩල්ස් පැකට් එකක් ගත්තා. ඉතින් මේ චන්දනාලේක සබන් තමයි මම ගොඩක් දුරට ගාන්නේ. ඒක තිබුණ නිසා මම මේ කැටයක් ගත්තා. ඉතින් මම රටේ ඉඳි ග්‍රෑම් 100කුත් ගත්තා තේ බොන්න හිතාගෙන. ඉතින් ගොඩක් දවස්වලට මං වැඩ ඇරිලා එන ගමන් තමයි මේ වගේ මෙතන හන්දියෙන් බැහැලා මේ වගේ ෂොප් වලින් ඇවිල්ලා බඩු අරගෙන යන්නේ. ඒ ලෙවල් ක්ලාස් යන කාලේ ඉඳලා මට පුරුද්දක් තිබ්බ මට ගන්න දෙයක් නැතත් රෙදි කඩේකට හරි නැත්තම් මොනවා හරි ෆැන්සි අයිටම් තියෙන කඩේකට හරි මේ වගේ සුපර් මාකට් එකකට හරි ගිහිල්ලා ටිකක් ඇවිදලා බලලා යන්න ආසාවක්. ඒ පුරුද්ද මට තාමත් තියෙනවා. දැන් ඒ ලෙවල් ලියලත් අවුරුදු 10කට වැඩි. ඉතින් තාමත් මම වැඩ ඇරිලා යන ගමනුත් මේ වගේ හන්දියෙන් බැහැලා මේ කඩේකට ඇවිල්ලා මොනවා හරි පොඩි දෙයක් හරි බලලා අරන් යනවා. ඒත් අද නම් මං ආවේ ඇත්තටම මට මේ ග්‍රොසරි අයිටම්ස් ටිකක් ගන්න තිබුණ නිසා. දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඉස්සරේ ආපු වගේම දැන් නම් ඇත්තටම වෙන්නේ නැහැ. ඉතාලම කලාතුරකින් තමයි දැන් නම් මේ වගේ ඇවිදලා බලන්නේ. ඉතින් ඊට පස්සේ එතනින් ටුක් එකක් අරගෙන මම ගෙදරට ගියා. ඉතින් මේ කොහෙද කියලා දන්න කවුරු හරි ඉන්නවනම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. වයිටි. ඇහෙන්නේ වගේ ඉන්නවා. කතා කරාම ඇහෙන්නේ වගේ ඉන්නේ නේ. වයිටි එන්න. සුදු පුතායි. මේ සර් කතා කරාම ඉන්න. කතා කරාම බොරුවට පෙරලෙන්න එපා. හරිද? බොරුවට පෙරලෙන්න එපා. කතා කරාම ඉන්නේ නෑනේ ඔයා. කතා කරාම ඉන්න බැරියයි. කතා කරාම ඉන්න බැරි. බොරුවට කැරකෙන්න එපා හට මෙහෙට. එහෙට මෙහෙට කැරකෙන්න එපා. හරිද? අපි චූටි ගෙදර එනකොට වර්ග කෑල්ලක් තිබ්බ සුද්ධ කරලා. ඉතින් මමත් ඒකෙන් මදුළු 2-3ක් කෑවා.
වැඩ කරනවා. ඉතින් මේ නම් වෙලාව හවස 7ට විතර ඇති. අම්මා අපි ඔක්කොටම තේ හදලා අපි තේ බොන්න යන්නේ. එන් ඉතින් තේ බොන්න අපි හැමෝම එළියට එනවා. එළියට එනකොට අපේ මේ වයිටිත් අපි ගාවට හයි අනිවාර්යෙන්ම එනවා. ඇයි ඉතින් එයාටත් මොනවා හරි හම්බ වෙනවනේ. කෑල්ලක් දෙන්න. මං එද්දිගෙන ආපු බනිස් කාලා අපි තේ බිව්වා. හැමදාම හවසට එළියට ඇවිල්ලා තේ බීලා අපි පැයක් දෙකක් ඉතන ඔන්න ඔහොම ඉතින් පොඩි කතාවක් දාගෙන ඉන්නවා. ඔයාලගේ ගෙවල් වලත් හවස තේ බොනකොට ගෙදර අයත් එක්ක ගෙවෙන්නේ මෙහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට හිතුණා රෑට සුප් එකක් දෙන්න. මම ගෙදර තිබුණ ලුණු, සුදු ලුණු, කැරට්, ගෝවා කපලා දාලා ඒකට චිකන් ටිකකුත් කපලා දාලා හවස ගෙනාවු නූඩල්ස් පැකට් එකකිනුත් බාගයක් දාලා සුප් එකක් හදාගත්තා. ගෙදර කට්ටිය නම් කන්න පාන් ගෙනාවා. මේ තියෙන්නේ යාළුවනේ මම හදපු සුප් එක. මේ තියෙන්නේ මම හදපු සුප් එක. මම චිකනුත් දැම්මා, නූඩල්ස් ටිකකුත් දැම්මා. කැරට්, ගෝවා, ලුණු, සුදු ලුණු. මම මේකට බිත්තරේකුත් දැම්මා. නම් අපි සුප් එක බොමු. ඇත්තටම සුප් එක නම් හරිම රසට තිබුණා. ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ හවස් වරුවක් ගෙවුනේ. බලන් හිටපු ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි.